සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. තවත් චතාරික පිය සටහනක් තුළින් ඔබ හමුවට පැමිණෙන්නට ලැබීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ චතාරික පිය සටහන් තුළින් අපි දැන් පැමිණ තිබෙන්නේ ශුද්ධ සතියට. අද දවස ශුද්ධ සතියේ 3 වෙනි දවස. මේ ශුද්ධ සතියේ 3 වෙනි දවසේදී අපි අද අධ්‍යයනය කරන්නට යන්නේ කුමක් ගැනද? ඒ තමයි ජේසුස් වහන්සේ කියන්නේ කාගේ පුත්‍රයාද? ඇත්තටම ප්‍රේමවන්තේනි, මේ සිතුවිල්ල ජේසුස් වහන්සේ කියන්නේ කාගේ පුත්‍රයාද කියන මේ ප්‍රශ්නය තිබුණේ එදා සමාජයේ හිටිය ප්‍රධානීන් කියලා සම්මතයයි ගණන් ගනු ලැබූ විනයදරයන්ට හා පරිසිවරුන්ට. ඔවුන්ට තමයි, ඒ වගේම උත්තම පූජකයන්, මේ සියලු දෙනාට මේ ප්‍රශ්නය තිබුණා. ජේසුස් වහන්සේ ඇත්තටම කාගේ පුත්‍රයාද? මොකද ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, එදා මේ පරිසිවරු, විනයදරයෝ, නායක පූජකයෝ, උත්තම පූජකයෝ, ඔවුන් කිසිසේත් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගන්නට, උන්වහන්සේ තුල තිබුණු දිව්‍යත්වය පිළිගන්නට ඔවුන් කිසිසේත් කැමති වුණේ නැහැ. ඒ නිසා සෑම වාරයකම ඔවුන් උත්සාහ කරේ ජේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක්, ජේසුස් වහන්සේ තුල තියෙන මනුෂ්‍යත්වයක් පමණයි කියන දේ ඉස්මතු කරන්නට. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේ කියන්නේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඔවුන් එක්තරා අවස්ථාවකදී මතු කරනවා ජේසුස් වහන්සේ දාවිද්ගේ පරම්පරාවේ ඉඳලා පැවතගෙන එන නිසා ඔහු දාවිද්ගේ පුත්‍රයෙක් කිය. අද දවසේ අපි අධ්‍යයනය කරන මේ ශුද්ධ ලූක්තුමාගේ අනුව ලියන සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 41 වන පදය 42 වන පදයේදී ජේසුස් වහන්සේ කියනවා, ජේසුස් වහන්සේ දාවිද්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන දාවිද්ගේ පුත්‍රයෙක් තමයි. නමුත් දාවිද් රජතුමාත් එක්තරා අවස්ථාවක ජේසුස් වහන්සේ ගැන ලියපු පාඨයක් උන්වහන්සේ උපුටා දක්වමින් කියනවා, මන්ද මා විසින් සතුරන් ඔබේ පා යට ලනතෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිදානෝ මා සමිඳුන්ට වදාළසේකයි කි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මෙතනදී දාවිද් රජු පවා ජේසුස් වහන්සේට සමිදානන්නයයි කියලා ආමන්ත්‍රණය කරලා තිබෙනවා. ඒ තුල පැහැදිලි වෙන්නේ ජේසුස් වහන්සේගේ මනුෂ්‍යත්වය දාවිද්ගේ පරපුරෙන් පැවතගෙන ආවත් උන්වහන්සේ දාවිද්ට වඩා උතුම් බව. එනම් උන්වහන්සේ තුල තියෙන දිව්‍යත්වය. ජේසුස් වහන්සේ කියන්නේ සම්පූර්ණ මනුෂ්‍යයෙක්, සම්පූර්ණ දෙවි කෙනෙක්. ඒ දේවත්වයේ මනුෂ්‍යත්වයේ දෙකම උන්වහන්සේ තුල තිබුණා. මන්ද උන්වහන්සේ තුල ඒ දේවත්වයයි මනුෂ්‍යත්වයයි යන දෙකම තිබුණේ නැතිනම් උන්වහන්සේ මේ කාලය තුල අපි සිහිපත් කරන මේ චතාරික කාලය තුල අපි සිහිපත් කරන උන්වහන්සේගේ කුරුසි පූජාව සම්පූර්ණ වන්නට යන්නේ නැහැ. උන්වහන්සේ මිනිසෙකු විදියට ඔබ මා වෙනුවෙන් මේ ලෝකයට පිදුමක් වුණා, පූජාවක් වුණා, විඳින්න ඕනේ සියලු දේ විඳලා, මරණය විඳලා උන්වහන්සේ පූජාව සම්පූර්ණ කළා. ඒ වගේම උන්වහන්සේ තුල තියෙන දේවත්වය මරණයට උන්වහන්සේ යට කරන්නට ඉඩ නොදී ඒ දේවත්වය උන්වහන්සේව මරණින් උත්ථානය කරනු ලැබුවා. තින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේ කියන්නේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ. උන්වහන්සේ තුල ඒ දිව්‍ය පුත්‍ර භාවය, ජේසස් කියන නාමය, මෙසියස් කියන නාමයට ඒ දෙවියන් වහන්සේ ඒ බලය දීලා තිබුණා. මුළු ලෝකයන් සියලු නාමයන්ට වඩා උන්වහන්සේගේ නාමය අග්‍ර වූ නාමයක් බවට පත් කරලා තිබුණා. ලෝකයේ සෑම බලයක්ම උන්වහන්සේගේ පාද යට, උන්වහන්සේ ඒ ජේසුගේ පාදවලට, ජේසුගේ නාමයට දෙවියන් වහන්සේ යටත් කළා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අද ඔබ මා අදහන්නේ, විශ්වාස කරන්නේ ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා, සියලු බලය ඇති උන්වහන්සේගේ ඒ උතුම් උන්වහන්සේවයි. උන්වහන්සේගේ නාමය කරන කොටගෙන ඒ බලය උන්වහන්සේ ඔබට මට දීලා තිනවා. පාපයට එරෙහිව, නපුරට එරෙහිව, සියලු වහල් බැමිවලට එරෙහිව ඒ නාමය බලවත් ලෙස එදා කුරුසය තුල ඔබව මාව, දේව පුත්‍රයා, ඒ නාමය, මෙසියස් කියන නාමය, ජේසු කියන නාමය ඔබව මාව නිදහස් කළා වගේම අදත් ඔබව මාව ඒ නාමයේ බලයෙන්, දේව පුත්‍රකමේ උතුම් නාමය කරන කොටගෙන අද ඔබව මාව ගලවන්නට, ඒ ගැලවීම අපිට දෙන්නට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ ශුද්ධ සතිය තුල
අපි සිහිපත් කරමු ඔබමා අදහන්නේ ඒ බලවන්ත දෙවියන්ගේ පුත්‍රයානෝ ඒ දිව්‍ය පුත්‍රයානෝ උන්වහන්සේ තුල ඒ දිව්‍යත්වය ඔබව මාව ඒ බලවත් කරන දිව්‍යත්වය තුල ඔබට මට ඒ ආශිර්වාදය දෙන්නට උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒ නිසා ඔබට මට තියෙන්නේ ඒක අදහමින් උන්වහන්සේ තුල තියෙන දේව පුත්‍රභාවය විශ්වාස කරමින් ඒ තුල උන්වහන්සේ අපිට දෙන ඒ පුදුම බලයත් පව් කමාවත් ආශිර්වාදයත් අපේ ජීවිතයට අයිති කර ගන්නටයි. එලෙස ඒ දිව්‍ය පුත්‍රභාවයේ ඒ බලය අපේ ජීවිතයට අයිති කර ගනිමින් මේ ශුද්ධ සතිය තුලින් ස්වාමින් වහන්සේගේ අවසානයේ ඒ උත්ථානය තුලින් උන්වහන්සේ අපිට දෙන්නට යන ඒ ජයග්‍රාහී ආශිර්වාදය ඔබටත් මටත් මේ වර්ෂය තුල මේ පාස්කුව තුල අත්කර ගන්නට උන්වහන්සේගේ අනුග්‍රහය ඔබටත් මටත් උන්වහන්සේ දානය කරන සේක්වා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.